අතවශ්‍යම කියනවා නම් මම හිතන්නේ මේ රටේ අම්මා කෙනෙක්ගේ ගැහුවොත් තාත්තා කෙනෙක්ගේ ගැහුවොත් රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්න මොනවද කියලා ලයිට් බිල් වලටයි කෑමටයි වඩා ඉන්න දරුවෝ බේර ගන්න බැරි කියනවා හැම වටේම. අපි ගත්තොත් මට වසන්තා සුසිංහ කීවේ කොළඹ දිස්ත්‍රික්කයේ තමයි මත්ද්‍රව්‍ය භාවිතය නිසා වැඩිම විනාශක තරුණ ජීවිත තියෙන්නේ. දිස්ත්‍රික් වශයෙන් ගත්තොත් කොළඹ සහ ගම්පහ. දැන් මම මෙතන මත්ද්‍රව්‍ය ආදීනව කියන්නේ නැහැ. මෙතන ඔක්කොම සියලු ගා දන්නවා ඒක ප්‍රශ්න. එහෙනම් ඇයි මෙච්චර කාලයක් මේ ප්‍රශ්නේ මේ ඇදෙන්නේ කියන්නේ? මම සංවිධානය කරන ආසනයේ මොරටුව අයිස් මත්ද්‍රව්‍ය සහ නොයෙකුත් මත්ද්‍රව්‍ය නිසා පුදුමාකාර විනාශයක් වෙනවා. ඒ රිකවරි එක ආර්ථිකයට දරුණු ලෙස බලපානවා. එතන මෙන්න පැති දෙකක් තියෙනවා. එක පැත්තක් තමයි සැපයුම නවත්ත ගන්න. ඒක පොලිසිය භාරාමාත්‍යයේ විමර්ශන හරහා දැනට වෙනදාට වඩා වේගයෙන් සිදු වන බව ඔබලාට වැටහෙන්නට ඕන. ඉදිරියේදී මොකද පාතාලයේ ගොඩක් පවතින්නේ මත්ද්‍රව්‍ය හරහා ඉන හදාගෙන මුදල් හරහා ඒ මුදල් වේලලා ඩ්‍රයි අප් කරන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම විදේශවල සිට මෙහෙවන අය දැන් එක්කෙනෙක් කරනවා තව එන්න නියමිතයි. ඒ සැපයුම නවත්තන ගමම අපි ඉල්ලුම නවත්ත ගන්න කොහොමද? ඒක තමයි අනිත් කොටස. ඉල්ලුම නවත්ත ගන්න නම් ජනතාව දැනුවත් වෙන්න ඕන. ප්‍රශ්නකට මුහුණ දීපු අයව නිවැරදි මඟට ගන්නට ඕන. අපේ රටේ ගැටලුවක් තියෙනවා. ඒක තමයි මත්ද්‍රව්‍ය විකුණන කෙනා එක්ක තියෙන තරහම මත්ද්‍රව්‍ය ගත්ත වින්දිතයත් එක්ක සමාජය ඇති කරගන්න. ඒ කියන්නේ මේ කුඩුකාරු අල්ලන් ගිහලා දාන්න ඕනවා. මුංග තියන්න එපා මුං කුඩු ගහනවා ගම විනාශ කරන එක ඇත්ත. මොකද මේ වෙන්නේ සමාජයේ මතේ තියෙන්නේ මුත් වැරදිකාරයෙක් ඉන්නවා. ඇත්තම තත්ත්වේ ඒගොල්ල රෝගී ඉන්නේ. අවාසනාවන්ත තත්ත්වයක් යටතේ ඒගොල්ල රෝගී තත්ත්වයටපත් වෙනවා. ඒ රෝගී තත්ත්වයට ප්‍රතිකාර කිරීම තමයි ඒක අපි ලෙඩක් හැටියට දකින්න ඕන දෙයක්. නමුත් අවාසනාවන්ත සමාජයේ වුණු පේන්නේ අපරාධකාරයෝ හැටියට. ඉතින් මම විශ්වාස කරනවා අපිට විශාල වගකීමක් තිබෙනවා. අන්න ඒ මානසික තත්ත්වය වෙනස් කරන්න. මේකම තියෙනවා මේ සමහර මානසික රෝගී තත්ත්වයක ඉන්න කට්ටියට. මිනිස්සු එයා දිහා බලන්නේ මුමේ හිතාමතා කරගත්ත දෙයක් වගේ. ඒක උණක් හෙම්බිරිසාවගේ අසනිකක් කියලා තේරෙන්නේ නැහැ. එහෙමනම් අපි අමාත්‍යාංශයක් වශයෙන් පුනරුත්ථාපන කාර්යාංශය වශයෙන් මොකද්ද? සැපයුම නවත්ත ගන්න එක වෙනත් තැන් වලින් අපි සිදු කරමින් යනවා. ඉල්ලුම නවත්ත ගන්න මැදිහත් වෙන්නේ කොහොමද? දැන් අපි අරන් බැලුවොත් අද දිනේදී මා හිතන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ තුලම විසඳී සිටින උපදේශ නිලධාරීන් මෙන්ම අන්තරාදායක ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ උපදේශ නිලධාරීන් පුනරුත්ථාපන කාර්යාංශයේ උපදේශ නිලධාරීන් සමාජ සේවා නිලධාරීන් පරිවාස ළමා ආරක්ෂණ නිලධාරීන් ප්‍රජා විශෝධන නිලධාරීන් රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන වලට අය උපදේශ නිලධාරීන් ඒක රාශියලා ඉන්නවාද මෙතන? දැන් හැමෝම අපිට කියනවා රාජ්‍ය සේවකයෝ වැඩි. නිකන් පඩි ගෙවනවා විතරයි නේද? මුකුත් වෙන්නේ නැහැ. නමුත් අපි ඇමතිවරු වෙලා වැඩ කරන්න පටන් ගත්තා. අපේ മന്ത്രി සෝතරුත් ගන්නවා. තනරයන් මිනිස්සු නෑ. දැන් අපි ගත්තොත් මේ මනෝපදේශ නිලධාරීන් මෙතන ඔයගොල්ලෝ වෙන වෙන තැන් වල ඉන්නේ. ඒ කියන්නේ මොකද අපිට සම්පත් ටික තියෙනවා. හැබැයි සම්පත් ටික එක තැනකට ફોකස් වෙනවා ස්ක්‍රීන් ලයින් වෙලා නැති ප්‍රශ්න. හැමෝම තමන්ගේ කෑල්ල තුල තමන්ගේ කොටහ වරගෙන ඉන්නේ. දැන් රජයක් වශයෙන් අපිට තේරුම් ගන්න. ඒ නිසා තමයි පුනරුත්ථාපන කාර්යාංශ සභාපතිතුමියගේ මඟ පෙන්වීම යටතේ මේ විසිරලා තියෙන අලුතෙන් ආයි බඳව ගන්න ඕනේ. මේ විසිරලා තියෙන මනෝපදේශනයේ එක තැනකට ඇද ගැනීම තමයි මේ අපි අපේ රජයේ දෙපාර්තමේන්තුවල ප්‍රශ්නයක් තියෙනවා. සමහර රජයේ සේවකයන් තමන්ගේ රාජකාරිය ගැන හිතන්නේ දෙපාර්තමේන්තු මට්ටමේ. ආයතන මට්ටමේ. එතනින් එහාට තියෙන සම්බන්ධීකරණය ගැන අවබෝධයක් නැහැ. ඒක මගේ වැඩක් නෙමෙයි. මම මතක තියාගන්න මේ අලුත් දේශපාලන සංස්කෘතියේ අපේ ඇමති සහෝදරවරු ගත්තත් මේ മന്ത്രി සහෝදරවරු ගත්තත් අපිට පහු පෙරුවක් නැහැ. අපි කියන්නේ මේ රට අපි. මේ රට අපි. මේ රටේ මිනිස්සු අපි සේවය කරන්නේ රටට. ඒ කියන්නේ මොකද්ද? සම්බන්ධීකරණ ජාලා ශක්තිමත් වෙන්න ඕනේ. එතකොට තමයි අපිට මේ වැඩේ කරන්න පුළුවන්. එහෙමනම් ඒ දේ කරලා ඉදිරියේදී පුහුණු කටයුතු වැඩ කරන්න
මේ කට්ටිය එකට ගේන්න තමයි අද මේ වැඩමුළුවේ ප්‍රධාන අරමුණ උනේ. හැබැයි මම දැම්ම කියන්න අවශ්‍ය නැහැ. නමුත් ඉදිරියේදී මේ මාසේ අන්තිම වෙන කලින් කැබිනට් පත්‍රිකාවක් සම්මත වුණා. මේ මාසේ අවසන් වෙන කලින් රජය විසින් මත්ද්‍රව්‍ය සැපයුම සහ ඉල්ලුම දෙකම නවත්තන්න අවශ්‍ය ජාතික විශාල වැඩපිළිවෙලක් මේ ඔක්තෝබර් අද ආරම්භ වෙනවා. ඒකෙදී එක පැත්තකින් මට බන්ධනාගාරවල තිබෙන ඉඩ පහසුකම් වැඩි කරන්න වෙන තත්ත්වකුත් ඉස්මතු වෙනවා. අනිත් පැත්තෙන් ඔබලාට රාජකාරී බහුල වෙන කාලයක් ඉදිරියේදී. මොකද අපේ රජයේ ප්‍රතිපත්තිය තමයි මත්ද්‍රව්‍ය ගන්න කෙනා වින්දිතේ ඔහුව නැවත පුනරුත්ථාපනය කරගත යුතුයි. මාස 3ක් යම් ආයතනයක ඉඳලා ආපහු ගෙදර ගිහිල්ලා ඩ්‍රග්ස් ගන්නවා නම් එන මොකද වෙලා තියෙන්නේ? අපි මූලයට ගිහිල්ලා නැහැ. මූලය තියෙන්නේ ගේ ඇතුලේ නම්. මූලය තියෙන්නේ ඉස්කෝලේ ඉන්න පීඩනයක් නම්. මූලය තියෙන්නේ වෙන මානසික තත්ත්වයක් නම්. එහෙනම් කොතනින්ද අපි මේ මූලය ගලවන්නේ? ඒ මූලය ගලවන්නේ මේ මනෝ උපදේශ නිලධාරීන්ගේ නිසි විද්‍යාත්මක මැදිහත් වීම හරහා. එතකොට අපිට කෙටි කාලීනව මෙල කෙටි කන්ද කාඩවල ආයතනවල ඩ්‍රග්ස් වල නවත්තන්න පුළුවන්. නමුත් ඊට පස්සේ අදින් ගියන් පස්සේ අර කර්ම පරිසරයට යන්න පුළුවන්. එහෙනම් එතනදී මැදිහත් වෙන්නේ කවුද? ඔබලා. අන්න ඒක තමයි මේ අපේ මත්ද්‍රව්‍ය නිවාරණ සහ ජාතික වැඩපිළිවෙලේ ලස්සන ජීවිතය සන්තෝෂයෙන් ඉන්න පුළුවන් රටක් හදද්දී මේ උදවියගේ රාජකාරියට විශාල දෙයක් කර තියෙනවා. ඉතින් ඕගොල්ලෝ හරියට ක්‍රියාත්මක වුනේ නැත්නම් අපි මාස් 3ක් හදලා යවන කෙනා නැවත අතනටම කැපෙනවා. අන්න ඒකයි අපි කල්පනා කරේ දැන් මේ දිස්ත්‍රික්කේ දැන් මේක කළා අපි හැම දිස්ත්‍රික්කෙම මේක කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද්ද? මේ විසිරී තියෙන මනෝපදේශන සේවා අවශ්‍ය තරමට විද්‍යාත්මකව ගේන අවශ්‍ය කළ යාන්ත්‍රණය අපි හදනවා. ඒත් අපිට තියෙන්නේ මම ප්‍රජා විශෝධනේ මල් ළමා පරිවාස කියලා වෙන් වෙන්න නෙවෙයි. අවශ්‍යතාවය තියෙන්නේ මගේ සේවයේ කොයි පුරවැසියද අවශ්‍ය වෙන්නේ ඒ දෙපාර්තමේන්තු රෙගුලාසි අනුව එතනට වරද. ඒ වගේම දැනට තියෙනවා අපිට voluntary treatment centers අපි ගොඩක් අහිංසක දුප්පත් මිනිස්සුන්ට අපෙන් අහනවා මගේ ළමයව දාගන්න තැනක් නැද්ද? මොකක් හරි හේතුවක් මත කන්දකාරණ යවන්න ආස නැහැ. මොකද හේතුව එතන හමුදාවෙන් ඉන්නේ හින්දා කට්ටියට හිතෙනවා මෙතෙන්ට යන්නේ හොරුයි මංකොල්ලකාරයෝයි විතරයි. ওই ප්‍රශ්නේ මත උනා කොවිඩ් කාලේ හමුදා යුනිෆෝම් ගහලා මිනිස්සු පස්සේ පානකොට කොවිඩ් අපරාධයක් බවට පත්. මම ඉතා විශාල වශයෙන් අගය කරනවා ඒ කන්ද කාඩුවල හමුදා විසින් වැඩිහත් වෙලා කරපු කාර්යභාරය. ඒක පොඩ්ඩක් අපි අගේ වටිනාකම් මම කරන්නේ නැහැ. නමුත් යථාර්ථය තමයි මේක සෞඛ්‍ය ප්‍රශ්නයක්. විසඳන්න වෙන්නේ සෞඛ්‍ය ක්‍රමයට. ඔව් අපිට ත්‍රිවිධ හමුදාවේ පොලිසිය සහය ඕන. විශේෂයෙන්ම කන්ද කාඩුවක ඉන්නේ රිමාන්ඩ් වෙලා ඉන්න කට්ටිය. ඒගොල්ලෝ එතන කැමැත්තෙන් ඉන්නවා නෙමෙයි. නමුත් එතන ඒගොල්ලෝ පැනලා ගියොත් ඒ වගේම අපි දන්නවා පළවෙනි දවස් 3 4 5 ඒ ඩ්‍රග්ස් නැතුනකොම ඇඟේ කැත කරගෙන ඉන්න විදිහට ඒ හමුදාවේ මිනිස්සුන්ගේ තියෙන විනය නිසා වත ගහලා කරනවා මිසක් සාමාන්‍ය පුරවැසියෙක්ට කරගන්න පුළුවන්ද කියලා මට හිතෙනවා. නමුත් මම මේ සම්බන්ධයෙන් ගොඩක් අදහස් දක්වන්න නැහැ. මොකද මට ඒකට දැනුම නැති නිසා. ඉතින් මම කියන්න උත්සාහ කරන්නේ ඒ කන්ද කාඩුවල තියෙන ඒ හමුදා මැදිහත් වීම අගය කරන ගමන්ම මේක සම්පූර්ණයෙන්ම කවදා හෝ ඉදිරියේ කෙමෙන් මේක අපි සම්පූර්ණයෙන්ම සෞඛ්‍යංශ. ඒකට හමුදාවේ සහාය නැතුව නෙමෙයි. මොකද රිමාන්ඩ් බඳලාකාරයක් කරන්න බෑ. ඒ හමුදා පොලිස් සහාය නැතුව. නමුත් මේක සෞඛ්‍ය ගුණවරක් දෙකට අවශ්‍ය වෙනවා. දැන් අපි දිස්ත්‍රික් 10ක උත්සාහ කරනවා මම හිතන්නේ voluntary treatment centers. ඒ කියන්නේ දැන් අපි දුගම් පහ. දැන් ඕන කෙනෙක් රිකවර් වෙනකොට පළවෙනි මාසේ තමයි මම හිතන්නේ අතපය ගැට ගහලා වගේ බලෙන් කරන්න වෙන්නේ. නමුත් දෙවෙනි මාසේ තුන්වෙනි මාසේ වෙනකොට යාට රිකවර් කරන්න තියෙන මූලික ක්‍රමයක් තමයි තමන්ගේ පවුලේ ආදරය කරන කට්ටියව එයාට මුණ ගැහෙනවා නම් යම් හැංගීමක් ඒ. මොකද කන්දකාරයෝගේ ඈත කරන දැම්මොත් ගම් පහ කෙනෙක් මොරටුවේ කෙනෙක් ඒ දෙමාපියන්ට විදන් දරාගෙන යන්න බෑ. ඉතින් ඒක නිසා අපිට පුළුවන් නම් voluntary treatment centers හදාගන්න අපි plan කරන්නේ ඒක ස්විච්චාවෙන් එන තැන්. ඒතර කිසිදු අර ස්ටිග්මා එකක්. මේ සමාජ කැලලක් නැතුව සාමාන්‍ය අස්දීපකට බෙහෙත් ගන්නවා වගේ කට්ටිය බඳු වෙලා දරුවෝ බෙහෙත් කරලා ගෙදර එන්නේ. ඒ සියල්ල අපි කරනවා. නමුත් ඔබලාගේ පැවරන වගේ මොකද මනෝද්දේශකයන්.
එකක් වෙන්න කලින් අවදානම් හඳුනගෙන වැඩමුළු කරගන්න එක. දෙක වෙලා අපි තාක්ෂණිකව විද්‍යාත්මකව වෛද්‍ය විද්‍යාව ගොඩ දැම්මන් පස්සේ නැවත යා පස්සේ පසුවිවරවක් කරමින් මොකද යන්නේ පරණ පරිසරයට. මේ ඔයගොල්ලන්ට තේරෙන්න ඕන ඔය ලොකු ලොකු තනතුරු ධර්ම සියල්ලටම වඩා මෙහිදී ඔබලාට පැවැත්ම සමාජීය වගකීම. මූලය හඳුනාගෙන මූලයට ප්‍රතිකාර දෙන්න. ආර්ථික ප්‍රශ්න ආර්ථික තත්ත්වයෙන් ගොඩ ගමන්නට ඕන. මිනිසු කෙටි සන්තෝෂ හොයාගෙන යනවා තියෙනවා. මුළු රටම වෙලාගෙන තියෙන මේ ප්‍රශ්නේ නේද? මේක විසඳගත්තේ නැත්තම් අපි කිසි කෙනෙක්ට මේ රටේ ඉන්න හම්බ වෙන්නේ නැහැ. මම සහතිකයක් දෙන්න. ජාතික ජනබලවේග රජය මේ රටට කුඩු බේන එක නම් අයිස් බේන එක නම් නවත්තනවාමයි. එක්කෙනෙක්ටවත් මේ වැඩේ කළා හම්බ කරන්න ජාතික ජනබලවේග රජය ඉඩ දෙන්නේ නැහැ. ඒ වගේම මම ඉල්ලා හිටනවා සම්පස්සේ මේ කුඩු හෝ අයිසෝ බීලා විඳිතය වෙන අය රෝගීන් වශයෙන් සලකන්න අවශ්‍ය මානසික වටපිටාවක් අපි හදන්නට වෙනවා. ඒ වගේම මේ ඔක්තෝබර් අද වෙනකොට උන්ට තේරෙවි අපි මේ සම්බන්ධයෙන් ගෙන ඩ්‍රයිව් එක ලොකු වැඩක් ජාතික වැඩක් වෙනවා. මේ රට නේද? ලස්සන ජීවිතයක් ඇති කරගන්න පොසත් රටක් සන්තෝෂයෙන් අපි හැමෝටම ජීවත් වෙන්න පුළුවන් රටක් හදාගන්න ඔබලාගේ දායකත්වය ලැබෙයි කියලා අද මේ වැඩමුළුවේ සහභාගී වුණු ඔබලාට මේ සියලුම අරමුණු සාක්ෂාත් කර ගැනීමට හැකියාව කියලා සුබ පතමි. මගේ වචන ස්වල්ප අවසන් කරන බොහොම